Good morning මගේ චෙඩි ළමයි ටික. ඔයාලත් මේ වෙලාවේ ඇහැරලාද ඉන්නේ? ඔන්න මම නම් උදේම ඇහැරලා මගේ වැඩ ටික පටන් ගන්න තමයි හදන්නේ. උදේම නැගිටලා පහන තියලා නාලා මේ දේවල් ඔක්කොම කරලා රෙදි ටිකත් අවුවට වේලෙන්න දාලා සුපුරුදු විදිහට මගේ දවසේ වැඩ ආරම්භ කරන්නයි මම මේ ලෑස්ති වෙන්නේ. ගොඩාක් දවසකින් තමයි මම මේ සෙනසුරාදා දවසේ උදේවරුව ඉන්නේ. මොකද නැත්නම් හැමදාම මට සෙනසුරාදා උදේ ඉඳන් හවස් වෙනකම්ම වැඩ. අද වැඩ තියෙන්නේ හවසට. ඒක නිසා මම හිතුවා උදේ ගෙදර වැඩ ටිකක් කරලා චුට්ටක් උයලා නිදහසේ පාඩුවේ කාලේ ගෙවන්න ඕන කියලා. ජීවිතේ අපි හිතන තරම්ම ලේසි නෑ. මොකද ජීවිතේ අපිට එන නොහිතෙන ප්‍රශ්න ගැටලු හමුවේ අපේ ජීවිතේ කොහොමද ඉස්සරහට පවත්වාගෙන යන්න ඕන කියන එක අපිට උගන්වන ගමන් තමයි අපේ මේ ජීවිතේ අපිට හැඩගස්ස ගන්න වෙන්නේ. මේ විශ්වය ඒක නිසා සමහර වෙලාවට අපිට දෙන අභියෝග හරි පුදුමයි. ඒ අභියෝග වලට මුහුණ දෙන්න අපි සෑහෙන ශක්තියක් ධෛර්යයක් කැප කරන්න ඕනේ. සමහර වෙලාවට දැනෙන වේදනාව කාටවත්ම කියාගන්න බැරි වුණ තන අපි කොච්චරනම් අසරණ වෙලා ඇතිද? ඉතින් ඒ අසරණ කමත් එක්කම අපි තනිකමට පුරුදු වෙනවා. ඉතින් ඒක තමයි මේ විශ්වය අපිට කියලා දෙන්නේ. හැම තැනකදීම හැම විදිහකටම කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා කියලා. ජීවිතේ අපිට හමු වෙන අපිට ලං වෙන මිනිස්සු හැමදාමත් අපිත් එක්ක රැඳෙන්නේ නැහැ. ගොඩක් අය අපේ ජීවිතවලට එනවා යනවා. ඉතින් මේ හැමදේම අපි දරා ගන්න ඕන. කතාවෙන් කතාව මම මේ හදන්නේ හාල් එකක් ලිපේ තියලා චිකන් කරියක් හොයාගන්න. ඉතින් මම අද කියලා දෙන්නම් මම කොහොමද මගේ චිකන් කරිය හදාගන්නේ කියලා. ඔයාලට මේ විදිහට පොහොක් කරියක් වුණත් හදාගන්න පුළුවන්. මේ මම හදන විදිහ. මුලින්ම චිකන් කෑලි ගොඩාක් කෑලි වලට කපා ගන්න ඕන. ඒක කපලා භාජනයකට දාලා වෙනම තියාගන්න. ගොඩක් අය කරන්නේ ලුණු මිරිස් ගාලා අත ගාලා තියෙන එකනේ. මම මේ විදිහට නෙමෙයි චිකන් හදන්නේ. ඔයාලත් මේ විදිහට හදලා බලන්න. ඊට පස්සේ ඉඟුරු සුදු ලුණු මෙන්න මේ විදිහට කපා ගන්න. සුදු ලුණු නම් තලා ගන්නවා පිහිය මිටෙන්. එතකොට තමයි රසවත්. ඊට පස්සේ කපාගත්ත දේවල් පැත්තකින් තියලා භාජනයක් මේ විදිහට ලිපේ තියලා තෙල් චුට්ටක් වෙන්න දාලා ඒක රත් වෙනකොට අර මම කපාගත්ත සුදු ලුණුයි ඉඟුරු ටිකයි මේකට දානවා. ඔන්න ඔය විදිහට දාගත්තට පස්සේ ඒක චුට්ටක් රත් වෙන්න දීලා ටෙම්පරාදු කරගන්න ඕන. ඒ කියන්නේ රත්වන් පාටට වෙනකන් ඒක තියලා චුට්ටක් හැඳි ගන්න. මෙහෙම ඔයද්දී මට දෙයක් මතක් වෙනවා. ඒ කියන්නේ මට අවුරුදු 8ක් විතර ඇති. ඒ කියන්නේ මම 4 වසරේ හරි 3 වසරේ හරි පන්තියේ හරි ඉන්නකොට තමයි මම මුලින්ම උයන්නේ. ඒ අම්මා ලෙඩ වෙච්ච දවසක. ඒකත් මම මුලින්ම ඉව්වේ පරිප්පු. ඒ පරිප්පු යනකොට මම උයලා තියෙන්නේ මිටිකිරි වලින්. ඉතින් එදා මං අම්මගෙන් හොඳටම බැනුම් ඇහුවා. ළඟ ඉඳගෙන අම්මා පරිප්පු එක හදන විදිහ කියලා දුන්නා. එදා ඉඳන් තමයි මම චුට්ට උයන්න ඉගෙන ගත්තේ. ඉතින් උයන හැම වෙලාවකම මට ඒ සිදුවීම මතක් වෙනවා. හරි ඒක පැත්තකින් තියමුකෝ. ඊට පස්සේ මස් කරි ගම්මිරිස්සුයි. ඔයාලට ඕන නම් මිරිස් කටුයි ලුණුයි දානවා අර මිශ්‍රණයට. දාලා හොඳට කලවම් කරගන්න. මේ මස් කරි එක නම් මට අම්මා හදලා එවපු එකක්. ඉතින් මම කඩෙන් මස් කරි ගන්නව අඩුයි. මට මස් කරි ඉවර වෙන පාර අම්මා කොහොම හරි මස් කරි එකක් හදලා මට අනිවාර්යෙන් එවනවා. ඔයාලා ළඟ තියෙනවා නම් කරාබු නැටි, එතකොට කුරුඳු පොතු, එහෙම නැත්නම් ස්ටායිනිෂ්, බේ ලීෆ් වගේ දේවල් තියෙනවා නම් ඔයාලට මේකට ඇඩ් කරගන්න පුළුවන්. මම මේකට ඇඩ් කරගත්තේ කරාබු නැටි, කුරුඳු පොතුයි, ස්ටායිනිෂ්යි. ඉතින් ඒක මට වීඩියෝ කරගන්න අමතක වෙලා. ඔයාලට ඇහෙනවත් ඇති. ඔයන හැම පාරකම ටැප් එක කරිනවා. මට චුටි ලෙඩක් තියෙනවා. මොන හරි අල්ලපු ගමන් අත හොද ගන්න ඕන. ඉතින් ඒක නිසා ඒක ගණන් ගන්න එපා. මං හිතනවා මේක බලන් ඉන්න ගොඩක් අයටත් ඒ ලෙඩේම ඇති කියලා. ඉතින් කිව්ව විදිහට මේ දේවල් ටික දාලා මෙන්න මේ ගානට මෙන්න මේ පදමට එනකන් මෙන්න මේක ලිපේ තියන්න ඕන. මොකද බලන්න ඔයාලට මේ පාට මස් කරි එක දාපු ගමන් මේ පාටට වෙන්නේ සාමාන්‍යයෙන් විනාඩි 5ක් විනාඩි 8ක් විතර යනකොට මස් කරි එක මෙන්න මේ විදිහට
අමුතු බ්‍රවුන් කලර් එකක් එනවා. අන්න ඒ කලර් එක එනකන් ඔයා මේක ලිපේ තියාගන්න ඕන. එතකොට තමයි රස. ඔන්න ඔය විදිහට පදමට ආවහම අපි අර කපාගත්ත චිකන් කෑලි ටික මෙන්න මේකට ඇඩ් කරනවා. ඇඩ් කරගෙන අර අපි හදාගත්ත පේස්ට් එකත් එක්ක හොඳට මේක කලවම් කරන්න ඕන. අපි හදාගත්ත පේස්ට් එකේ හොඳට චිකන් ටික තවර ගන්න ඕන. මොකද හැම චිකන් කෑල්ලකටම අපි අර කලින් හදාගත්ත පේස්ට් එක හොඳට තවරෙන්න ඕන. එතකොට තමයි මේ චිකන් කරිය ගොඩක් රසවත් වෙන්නේ. චිකන් එක හොඳට කලවම් කරලා ඊට පස්සේ ඒක චුට්ටක් ලිපේ තියෙන්න දෙන්න. එක පාටම වතුර දාන්න යන්න එපා. විනාඩි 5ක් 10ක් ලිපේ තියලා ඊට පස්සේ ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ඒකට වතුර ඇඩ් කරගන්න පුළුවන්. ඔයාලා කැමති හොඳට කන්න නම් ගොඩාක් වතුර ඇඩ් කරගන්න පුළුවන්. හැබැයි ගොඩක්ම ඇඩ් කරගන්නත් එපා. ඒතකොට දිය රහක් වගේ වෙනවා. මෙන්න මේ වගේ මස් එක වැහෙන්න තරමට තිබ්බහම හොඳටම ඇති. ඉතින් අන්නම තමයි මගේ රසම රස චිකන් කරිය මම හදාගන්නේ. ඊට පස්සේ මම දවල් බුද්ධ පූජාවටත් චිකන් කරියන්ට එකක් තියලා පූජා කරා. ඉතින් කියන්න එපා චිකන් තියන්න හොඳ නෑනේ කියලා. ඉතින් මට පුළුවන් විදිහට මට තියෙන දේවල් තමයි මම බුද්ධ පූජාවට වෙන් කරන්නේ. ඉතින් ඒක මට ලොකු සතුටක්. ඉතින් මේ දවස්වල දැන් සීතල කාලේ පටන් ගත්තා. සීතල කාලේ පටන් ගත්ත නිසා මට හිතුණා මේ පොඩි රෙකමන්ඩ් ක්‍රීම් එකක් කියන්න මේ අත්තලට. ඔයාලට පේනවා මේ අත්තල මෙන්න මේ පුරුකවල් මම දැන් පුරුකවල් ඒව කළු වෙනවා. දැන් මගේ නම් ටිකක් සුදුයි. මගේ ඉස්සෙල්ලා කළුවඩම තමයි තිබුණේ. ඒකට මම ක්‍රීම් එකක් කියන්නම්. ඩොන්කියේ තියෙනවා මේක ජපානයේ ඩොන්කියේ තියෙනවා. කුසුරියා වලත් ඇති. හැබැයි මම ගත්තේ ඩොන්කියෙන්. මට මේක කිය මියන්මාර් ගෑන් ළමයෙක්. එයා මේ ඉස්කෝලේට ඇවිල්ලා ගානකොට අපිටත් එයා දෙනවා හැමතිස්සෙම ක්‍රීම් එක ගන්න කියලා. මේ ඉතින් ඒ ක්‍රීම් එක ගෑවහම ළමයි මේ බාදාකට සමාන කෝලයක් ආවා. මේ ඉතින් ඇඟිලි සුදු වෙනවා. ඉතින් මේ මෙන්න මේ ක්‍රීම් එක මෙන්න මේක whitening medicated coenrich Q10 කියලා තියෙන්නේ. මේක තියෙනවා ඩොන්කියේ තියෙනවා. මේ දවස්වල අනිවාර්යෙන් ඇති සීතල කාලේට තමයි මේ ක්‍රීම් එක තියෙන්නේ. ගොඩක් මම දැකලා තියෙන්නේ. මේක මේ peach සුවඳක් එන්නේ. French peach deep moisture cream කියලා තියෙන්නේ. මේක මේ හන්දෝ ක්‍රීම් කියලා ගහලා තියෙනවා යට. හන්දෝ ක්‍රීම් කියලා. ඉතින් මේක මේ ඇත්තටම හොඳයි. මේ මාර පීච් සුවඳක් එන්නේ. මම මේ ගිය අවුරුද්දේ ගාපු එක ඉතින් සීතල කාලෙන් පස්සේ ආයෙ ඉතින් අත් වේලෙන්නේ නැහැ නේ ගන්න ඕනේ නැහැ නේ. මේ අනික මේ අර අනිත් ඒ වගේ ටිකක් තියෙන එක හරියට හිටිනවා. සහ එහෙම අවුලක් නැහැ. මාරම සුවඳයි. පීච් සුවඳක් එන්නේ පුදුම සුවඳක් එන්නේ මේ අත්වලට හරි මේ අත්වලට ගාලා ඔය සතියක් විතර ගාලා බලන්න අත් සිනිදු වෙනවා. හරියට සිනිදු වෙනවා. ඒක නිසා මේ අරගෙන ගන්න. මොකද මේ දවස්වල දැන් සීතල පටන් ගත්තාම අත් වේලෙනවා, අත් ඉරි තලනවා, අත් පුපුරනවා. මතක් වෙද්දිත් කපු හොස් ගාලා යනවා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් ඒ ක්‍රීම් එක අරගෙන ගන්න. තව හන්ද ක්‍රීම් එකක් තියෙනවා. ඒක මං ගාව දැන් නැහැ. මේ මට ඒක මතක නැහැ. හෑන්ඩ් ක්‍රීම් කියලා මම ඒක දෙන්නේ. කොළ පාට ටියුබ් එකක්. ඒකත් හොඳයි අත් පුපුරනවට. ඉස්සරහට අරන් එන්නම් මොනවද හොඳ ප්‍රොඩක්ට්ස් සීතල කාලේට පාවිච්චි කරන්න පුළුවන්. මම පාවිච්චි කරලා තියෙන දේවල්. ඉතින් මේක අනිවාර්යෙන් ගන්න. ගෑන් ළමයි පිළිම වේදයක් නැහැ. ලස්සනට ඉන්න ඕන. ලස්සනට ඉන්න ඕන. මට නම් ඉස්සර ඒ කාලේ එහෙම එකක් තිබුණේ නැහැ. දැන් නම් ටිකක් හිතනවා මේ සෞඛ්‍ය ගැන හිතන්න, ලස්සන ගැන හිතන්න. මොකද ඒ කාලේ නම් අපේ අම්ම කියන්නේ ලස්සන ගැන හිතනවා ඔච්චර හම්බ කරනවා මොන හරි දෙයක් හොඳ දෙයක් අරන් පාවිච්චි කරන්න කියලා. ඒක ඉස්සර මං හිතුවේ නැහැ. දැන් නම් මට හිතෙනවා. ඉතින් ඔක තමයි මට කියන්න ඕනේ. ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේක අරගන්න. එච්චර ගානක් ලොකු ගානක් නෑ. මට මතක විදිහට 400 ගානක්. ගිය අවුරුද්ද අරගත්ත එක. දැන් නම් කොහොමද දන්නේ ගාන වැඩිලාද දන්නේ. ඒ 500කට එහා යන එකක් නැති වෙයි. මේ ඉතින් අන්නක අරගෙන ගන්න. වැඩක් කරන්න යන ඇයි මම රේසින් කරා ඉස්සර. මට මතක විදිහට මම ඒවා වීඩියෝස් වලින් උත් කරා. රේසින් වැඩක් කරන්න ගියේ. හැබැයි දැන් කල නැහැ. කල නැහැ කියන වෙලාව නැහැ. දැන් තව ටිකකින් මට වැඩ. ඒ නිසා වැඩට යන්න ලෑස්ති වෙන්න ඕන. පුංචි වෙනස් කිරීම් ටිකක් කරා මේස් එහෙම. පාඩම් කරන මේසෙන් පේනවා ඇති. දැන් ටිකක් හැදිලා මම එක එකව තියලා මේ රේසින් නාටකයක් කරන්න ඕනි කියලා ගත්ත බඩු ටික එළියට. හැබැයි මට කරන්න වෙලාවක් උන්නේ නැහැ. මේ ඔයාලත් ඉතින් ලස්සනට මෙලොවට හදාගන්න හැමතිස්සෙම එකම විදියට තියන්න එපා. එතකොට බෝරින් වෙනවා. තැන් වල බඩු කියන්නේ බඩු තියෙන තැන් වෙනස් කරන්න. එතකොට ඔයාලට අලුත් වෙනසක් අලුත්ම ෆ්‍රෙෂ් ගතියක් එනවා. ඒක නිසා ඒ විදියට කරලා බලන්න. එතකොට ගෙදර ඉන්නත් ආස හිතෙනවා. එහෙනම් අදට වීඩියෝ එක නවත්තනවා. එහෙනම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. තවත් වීඩියෝ එකකින් එනකන් bye bye.